Hello. Welcome back to my YouTube channel. මේ වෙනකොට thumbnail එකෙන් ඔයාලා දකින්න ඇතිනේ අපි කොහෙද යන්න හදන්නේ කියලා. අපි යන්න හදන්නේ උස්සංගොඩට යන්න තියෙන්නේ නෝනාගම කියන හරියෙන් තමයි උස්සංගොඩට හැරෙන්න පුළුවන්. උස්සංගොඩ කියන්නේ දකුණු පළාතේ තියෙන හරිම සුවිශේෂී පරිසර පද්ධතියක්. ඔයාලට පේනවා ඇති මේ පොළවේ තියෙන රතු පාට පාස්. මිනිස්සු විශ්වාස කරන්නේ මේ රතු පාට පාස් හැදිලා තියෙන්නේ අවුරුදු මිලියන ගානකට කලින් උල්කාපාතයක් කඩා වැටීම නිසා කියලා. මේ උස්සංගොඩ පරිසර පද්ධතියේ ශුෂ්ක ශාක තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කටු වඳුරු වගේ පතොක් ඒ වගේ දේවල් තමයි මේ උස්සංගොඩ ගොඩක්ම දකින්න ලැබෙන්නේ. අපිට ඕනි උනේ මේ උස්සංගොඩ බීච් එකට එන්න. හවසට හරිම ලස්සනයි බීච් එක. අපි ග්‍රවුන්ඩ් එක හරහා ආපු නිසා අපි බීච් එකට වඩා ගොඩක් උසින් තමයි ඉන්නේ. අපි පහළට බහින්න ඕනේ බීච් එකට යන්න. මේ ඉන්නේ තාපස කකුලුවේ. මෙයාලා මේ බීච් එකේ හැම තැනම ඉන්නවා. අපි ආපු වැඩේ කරගෙන ඉවරලා අපි මේ ගලක් උඩට වෙලා නිදහසෙන් මොහොත දිහා බලාගෙන හිටියා. අපි ඇත්තටම අද ආවේ මගේ කැම්පස් එකේ අසයින්මන්ට් එකකට සීවීඩ් ඕනි නිසා සීවීඩ් අරගෙන යන්න. ඒත් සීවීඩ් මේ ගල්වල සීවීඩ් තිබ්බත් අපිට ඒව ගලවන්න යන්න එක හරිම භයානකයි. රැල්ල අද හොඳටම සැර වැඩි නිසා අපි මේ රැල්ලත් එක්ක බීච් එකට ඇවිත් තිබ්බ සීවීඩ් හිඳගත්තා. බීච් එකට ආවම ඉතින් රැල්ල පාගන්න නැතුව යන්න බෑනේ. ඔයාලට පේනවද මේ ගල උඩ තියෙනවා කොළ පාට පොඩි මේ පැලෑටි වගේ. ඒවා තමයි සීවීඩ්. ඒවා සීවීඩ් එක වර්ගයක්. එක විදිහේ වර්ග ගොඩාරියක් තියෙනවා අපේ ලංකාවේ.
බලු යාළුවෙකුත් කොහේදෝ ඉඳලා ආවා අපිට පාර පෙන්වන්න. අපි දැන් ආයෙමත් යන්න තමයි හදන්නේ. හඳත් පායලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ අහසයි මුහුදයි ඔක්කොම මේ දම් පාටට පේන view එක හරිම ලස්සනයි. මේ view එක දිහා තවත් බල බල ඉන්න ආස වුණත් කරවල වැටිලා තියෙන නිසා දැන් නම් යන්න වෙනවා. උස්සංගොඩ හවස් වුණාට පස්සේදී ආරක්ෂාව නම් එච්චර හොඳ නෑ කියලා තමයි කියන්නේ. ඔයාලට පේනවද මේ ඇත්ත අහසේ විදුලි කොටනවා. දැන් අපි උස්සංගොඩින් යන්න තමයි හදන්නේ. ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තාදරයෙන් මතක් කරනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.